ඔයගොල්ලෝ අහලා තියෙනවද ඩෙඩ් හෝස් තියරි එක ගැන? ඩෙඩ් හෝස් තියරි කියලා කියන්නේ මැරිච්ච අශ්වයෙක්ගේ පිට උඩ යනවා කියලා හිතනවා නම් අපි කරන්න ඕන හොඳම දේ තමයි එතනින් බහගන්න එක. මේක ඉතාම පැරණි කියමනක්. මොකද්ද මේ ඩෙඩ් හෝස් තියරි කියලා කියන්නේ? ගොඩක් ඕගනයිසේෂන්ස් වල නැත්නම් කම්පැනිස් වල කරන්නේ මේ මැරිච්ච අශ්වයාගේ පිටින් බහගන්නවා වෙනුවට ඒ අශ්වයව චලනය කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ හොඳ කසයක් හොයාගන්න වෙනම ටීම් එකක් දානවා. මොකද අශ්වය චලනය කරන්න ඕන. ඊට අමතරව අශ්වය මැරුණේ කොහොමද කියලා හොයන්න තව ටීම් එකක් දානවා. තව එම්ප්ලොයිස්ලා ටිකක් අසයින් කරනවා මැරිච්ච අශ්වයාගේ පිටේ නැගලා කොහොමද යන්නේ කියලා ට්‍රේන් කරගන්න. ඒ වගේම තවත් ටීම් එකක් ඊළඟ ස්ටේජ් එකෙන් මේගොල්ලන්ව කොහොමද ඊළඟ ස්ටේජ් එකට ගෙනියන්නේ කියලා හදන්න වෙනම ටීම් එකක් අසයින් කරගන්න. තවත් ටීම් එකක් හොඳ නමක් එහෙම දාගෙන like Dead Horse to live mode හරි අන්න ඒ වගේ 아무තු නමක් එහෙම දාගෙන වෙනම ටීම් එකක් අසයින් කරගන්නවා ඒක ටෝටල් මැනේජ් කරන්න. ඉතින් හිතන්න මේ ටෝටල් ප්‍රොජෙක්ට් එකට මැරිච්ච අශ්වයෙක්ට පණ දෙන්න කොච්චර try කරනවද කියලා. ඉතින් මේකේ පාඩම මොකද්ද? මොකක් හරි දෙයක් ඉවර වුණා නම් මොකක් හරි ඒක ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි ලෙසන් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි ප්ලෑන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ට්‍රැටජි එකක් වෙන්න පුළුවන්. අපි ඒකින්ම එල්ලිලා ඉන්න අවශ්‍ය නැහැ. අපි ඊළඟ ස්ටෙප් එක තියන්න ඕනේ ඒක අතහැරලා දාන්න. ඉඳ කෙනෙක් විදිහට කරන්න ඕන. හරි ඩිසිෂන් එක හරි වෙලාව ගන්න ඕන. ඒ වගේම ඔයාගේ ඉන්න අනිත් ටීම් එකට ඔයා ඉන්ස්පයර් වෙන විදිහට ඔයා වැඩ කරන්න ඕන. next move on වෙන්න. ඔයා කොහොමද ඊළඟට ඔයා move on වෙන්නේ කියන එක ඔයාගේ ඉන්න අනිත් සුබෝඩිනේට්ස් නැත්නම් ඔයත් එක්ක වැඩ කරන අනිත් වගේ ටීම් එකේ අය බලාගෙන ඉන්න. ඔයාගේ ටීම් එකේ මෙම්බර්ස්ලා බලන් ඉන්න. ඒ වගේ ඔයා ස්ට්‍රැටජි එක හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ප්ලෑන් එක හදා ගන්න ඕනේ. අලුත් ප්‍රොජෙක්ට් එකකට ඔයා යන්න. මේ හැම එකක්ම මතින් ඔයා හොඳ කල්චර් එකක් ගොඩනගා ගන්නවා. ඔයාගේ ඕගනයිසේෂන් එක එක්ක මැරිච්ච අශ්වයාට නෙමෙයි අලුත් අශ්වයෙක් ගෙනල්ලා හරි මේ ප්‍රොජෙක්ට් එක දුවන්න. සක්සස් වෙනවා කියලා කියන්නේ සාර්ථක වෙනවයි කියලා කියන්නේ එකම දේ එකම විදිහට එක දිගට අල්ලන් ඉන්න එකම නෙමෙයි. ඔයා අලුත් ස්ට්‍රැටජිස් වලට යන්න ඕනේ, අලුත් ප්ලෑන්ස් වලට යන්න ඕනේ, අලුත් ස්ටෙප්ස් වලට යන්න ඕනේ. එහෙම ගියාම තමයි ඔයාලට ඇත්තටම හරියටම සක්සස් වෙන්න